හරිද පුතේ මේ දැන් ඊළඟ කොටස පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ උඹලට මේ දැන් 26 වුන්ට තව මාස දෙකක් ඔය වගේ පොඩි කාලයක් යන්න බන් තියෙන්නේ එක්සෑම් එක පටන් ගන්න. දැන් උඹලා දැම්ම ඉඳන් පාඩම් කරන ගනිල්ල ගොඩ ගහ ගන්න එපා මේ අන්තිමට ආයෙත් පිස්සු හැදෙනවා. උඹලට දැන් මේ දවස්වල ඉඳන් 2026 වුන්ට බං මේ නිින්ද යන්නේ. හරිද? කන්න බෑ. නිින්ද යන්නේ නැහැ බං. රැයට නිදාගෙනකට ඉන්නකොට එකපාරට ලැහැරෙනවා ඔබ. හරිද? නිදාගෙන ඉන්නකොට එකපාරට BS පේපරේ පේන ප්‍රශ්නයක්. හරිද? ඒකින් උඹලට දැම්ම ඉඳන් කියන්නේ මම මේ වැඩ කරපල්ල හොඳේ. අන්තිමට ඉතින් උඹලට කියන්නේ නම් මට නිින්ද යන්නේ නෑ. මට කන්න බොන්න බෑ කියලා තමයි ඉන්න වෙන්නේ. හරිද? හරි හරි යන් ඊළඟ පාඩමට මේ ඊළඟට තියෙන්නේ අලුතෙන් DPU එකක් ගත්තට පස්සේ හරිද? අලුතෙන් DPU එකක් ගත්තට පස්සේ මේ හරිද? සර් දැනුත් මට නිින්ද යන්නේ නැහැ කියලා එකක් තියෙනවා. හරිද? අලුතෙන් පෙරේත උපකරණයක් ගත්තට පස්සේ අලුතෙන් DPU එකක් ගත්තට පස්සේ මේ කොහොමද ෂෙයා කරන්නේ කියලා. හරිද? ෂෙයා කරන්නේ කොහොමද කියලා තියෙන්නේ. හරිද? එතකොට පුතෝ ඊළඟ එකනේ අපේ හතරවෙනි එක. හතරවෙනි ස්ටෙප් කියලා කියන්නේ මම පාඩම කොටස් හතරකට බෙදාගත්තනේ උගන්වන්න ලේසි වෙන්නේ. හතරවෙනි එකක් DPU එකක් මිලට ගන්නවා. පුතෝ අපිට DPU මිලට ගන්න පුළුවන් පුතෝ එකක් අවුරුද්දේ මුලදී ගන්න පුළුවන්. අවුරුද්ද මුලදී ගත්තොත් එimhe මුළු අවුරුද්දටම අපි ෂෙයා කරන්න ඕන. right? අවුරුද්ද මැදදී ගත්තොත් අවුරුද්ද මැදදී කියන්නේ පුතෝ අපි දන්නවනේ ඉතින් අවුරුද්ද මැදදී ගත්තොත් එහෙම අදාළ මාස ගානට අපි හිතමු පුතේ 10 එක කියලා ගත්තේ 10 එක නම් මාස 6කට විතරයි ෂෙයා කරන්න ඕනනේ. අපි හිතමු මේ වෙලාවේ කාලච්ඡේදෙ 26යි 4යි 1 ඉඳන් 27යි 3යි 31නේ. මාස 6ක දිනම් ගත්තේ 26යි 10යි 1 නම් ගත්තේ පුතේ මෙන්න මේ 26යි 10යි 1 ඉඳන් තමයි ඊතුරු මාස 6ට තමයි ෂෙයා ටික ගන්න ඕනේ මේකනේ නේ. ඊට පස්සේ පුතේ ආරම්භක දවසේ ගත්තනම් ඒක මුළු අවුරුද්දටම ෂෙයා ටික ගන්න ඕනේ ඒකනේ. හරිද? මුළු අවුරුද්දටම ෂෙයා ටික ගන්න ඕනේ. ඊට පස්සේ පුතේ 27යි 1යි 1 වගේ ගත්තනම් 27යි 1යි 1 වගේ ගත්තා මාස 3කට විතරයි ෂෙයා ටික ගන්න. මාස 3කට විතරයි ෂෙයා ටික ගන්න. හරිනේ? ඊළඟට මැෂින් එක ගත්තේ පුතේ 27යි 3යි 31 නම් අන්තිම දවසේ නම් ගත්තේ 27යි 3යි 31 නම් ගත්තේ පුතේ අවුරුද්දට ෂෙයා වැඩක් නැහැ නේ. අපේ අවුරුද්දට ෂෙයා වැඩක් නැහැ නේ බං අන්තිම දවසේ ගත්තට පස්සේ නේ. right. ඊළඟට යම් පුතෝ මේක නම් මාර ලේසි ඈ. මේ පට්ට ලේසි මේක නම්. පොඩි ගණන් දෙයක් හදමු. හරිද? පොඩි ගණන් දෙයක් හදමු. හරිද? ලියාගන්න පුතේ. ඕනනම් මාතෘකාව ලියන්න DPU මිලට ගැනීම. DPU මිලට ගැනීම. DPU මිලට ගැනීම. හරිද? මේ තව එකෙක් මේ ප්‍රශ්නයක් දාලා තිබ්බම මට මේ සර් මුලින් ඉඳන් වැඩ කරේ නෑ. මුලින් ඉඳන් වැඩ කරේ නෑ. දැන් වැඩ කරන්න පටන් ගන්න තැනක් හිතා ගන්න බෑ කියලා. එකවුන්ටිං වගේ නම් පුතේ ඉතින් මේ මුලදී නම් ඉතින් බං ගණන් හදනවනේ බං. ඉතින් සාමාන්‍යයෙන් කොල්ලෝ ගණන් හදනවා. කොල්ලෝ ගණන් හදනවනේ බං. ඉතින් එකවුන්ටිං නම් ඉතින් පුතෝ දැන් ඉඳන් හරි පටන් ගනින්න. කියන්නේ පරණ දේ ගණන් හදපන්. පරණ ගණන් ටික හදපන්. ඊට පස්සේ මේ දැන් ඉඳන් පාඩම අල්ලගෙන ඵලයන්. BS වගේ දේවල් පාඩම් කරන්න BS ඉකෝන් පාඩම් කරන්න ඔක මැච් එක ගහලා ගන්න පුළුවන්. BS ඉකෝන් වල පුතේ මේ
දැන් ඔයාලට උගන්වන්නේ පුතේ 10 වෙනි පාඩම කියලා හිතන්නකෝ. BS හරි. ඉකෝන් වල නම් පාඩම් එච්චර නෑ මම හිතේ 12 ඉදෝ කොහෙදෝ මට මතක නෑ. තියෙන්නේ. අපි උදාහරණයක් ගමු පුතේ BS වල 10 වෙනි පාඩම කියලා දැන් වලට පන්තිවල උගන්වන්නේ. එතකොට පුතෝ දැන් උඹ එකේ ඉඳන් පාඩම් කරන්න යන්න එපා. වැඩේ අල වෙනවේ. එකේ ඉඳන් පාඩම් කරන්න යන්න එපා. මේ ව්‍යාපාර පදනමනේ බා. ව්‍යාපාර පදනම. හරිද? මම BS උගන්වන්නේ නැහැ. හරිද? මම කියන්නේ බං අර හිර වෙච්ච උන්ට හරිද? ව්‍යාපාර පදනමනේ. මම මේ පාඩම් කරන විදියක් කියන්නේ. ව්‍යාපාර පදනම ඉස්සෙල්ලම පාඩම් කරන්න යන්න එපා. මොකෝ පුතෝ මේක පට්ට ලේසිනේ බා. හරිද? මේක ටක් ගාලා ඔලුවට දාගන්න පුළුවන්. දැන් ඔබ කරනවා පුතේ 10 නම් දැන් යන්නේ මේ 10 ඉඳන් ඉස්සරහට පාඩම් කරන් ඵලයක්. 10 වෙනි පාඩමේ ගන්නන ගම දැන් 10 වෙනි පාඩම නම් ගන්න පුතේ 10 වෙනි පාඩම පාඩම් කරගන්න මේ ටිකේ. right? දැන් 10 වෙනි පාඩම පාඩම් කරන් ගියා. යනවා දැන් මේ 10 වෙනි පාඩම පාඩම් කරන් යන ගමන් පුතේ 9 පටන් ගන්න. හරිද? 9 පටන් ගෙන 9 ඉවර කරපන්. 9 ඉවර කරා. හරිනේ? ඊට පස්සේ දැන් මේ පැත්තෙන් දැන් උගන්නන ටික ඉස්සරහට පාඩම් කරගෙන යනවා. මේ පැත්තෙන් පාඩම් කරපු නැති ටික කවර් කරනවා. ආපස්සට. ඊළඟට 9 ඉවර නම් පුතේ 8 පාඩම් කරපන්. හරිනේ? මේ පැත්තෙන් පාඩම් ටික කවර් කරගෙන යනවා ඉස්සරහට. දැන් 11 උගන්නන 11 පාඩම් කරනවා. 12 එහෙම පාඩම් කරනවා ඉස්සරහට. හරිද? මේ පැත්තෙන් පාඩම් කරපු නැතිව පිටිපස්සට කවර් කරපන්. 8 ඉවර නම් 7. ඉකෝන් වලත් එහෙමයි. ඉකෝන් වල මම සාමාන්‍යයෙන් කියන පුතේ මේ පාඩම් කරන්න කලින් මේ පාඩම් කරනවත් එක්කම මේ පාස් පේපර් කරන්න. ඉකෝන් නම් මේ කියන්නේ පුතේ පාස් පේපර්ම තමයි. මේ කොච්චර මේ තියරි පාඩම් කරත් වැඩක් නැහැ ඉකෝන් වල නම් ඈ. මේ ඉකෝන් සර්ලා කියන්නේ නැති. ඉකෝන් සර්ලා කියන්නේ නැති පුතේ නෝට් එක පාඩම් කරලා වැඩක් නැහැ. right? නෝට් ඒ කියන්නේ නෝට් එක පාඩම් කරන්නේ නැතුව කොහොමද පේපරේ ලියන්න බෑ. මම කියන නෝට් එක පාඩම් කරලා පාස් පේපර් කරන්න ඕන. නෝට් එක පාඩම් කරන්නේ නැතුව පේපර ලියන්න බෑනේ බා. නෝට් එක පාඩම් කරලා පාස් පේපර් ටික කරන්න. හරිද? එතකොට තේරෙනවා කොහොමද මේ විභාගෙට ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා. BS වලත් එහෙමයි ඈ. BS වලත් එහෙමයි මේ ඉකෝන් වල නෝට් පාඩම් කරගෙන යන ගමන්ම පුතේ මේ ප්‍රශ්න කරා. ඒ දැන් පිරිවැය නම් පිරිවැය පාඩමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරලා බලන්න කොහොමද මේකට ඇවිල්ලා තියෙන්නේ කියලා. සාමාන්‍ය ඉකෝන් වල හැමදාම එකම වගේ දේවල් තමයි එන්නේ. පාස් පේපරේ උත්තරේ පාඩම් කරගත්තත් මැච් එකක් ගහගන්න පුළුවන්. පාස් පේපරේ තියෙන පිළිවෙලක් තියෙන පුතේ උත්තර ලියන පොයින්ට් විදියට තමයි ඕක එන්නේ. ඒක පාඩම් කරගත්තත් බෑ ඉකෝන් වලට මැච් එක ගහගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ BS එකකින් ගන්නනේ පුතේ BS වලින් කෙලින්ම අහන්නේ අහුමුළු තමයි ඉතින්. ඒකෙන් ඔක්කොම පාඩම් කරන්න වෙනවා. කෙලින්ම අහුමුළු පාඩම් කරන්න ඉකෝන් වල පුතේ පාඩම් කරන් යන ගමන් පාස් පේපර් ටික කරන්න. නැත්තම් වැඩක් නැහැ. accounting වල පුතෝ දැන් ඉඳන් දැන් මේ පාඩම් පටන් ගත්තනේ දැන් ෂේනේ පටන් ගත්තේ ෂේ ඉඳන් හරි මැච් එක ගහගෙන යන්න දැන් කොහොමත් මේ රිවිෂන් එකේදී පරණ පාඩම් ටික කියන මම සාමාන්‍යයෙන් පුතේ පරණ පාඩම් කියන්නේ මේ සමීකරණ වගේ ගණන් හදනවා පේපර් ටයිප් එකට ඒ කියන්නේ A level පේපර් ටයිප් එකට තමයි මම ගණන් හදන්නේ ඊට පස්සේ මේ හවුල් ව්‍යාපාර පාඩම කරනවා හරිද තනි පුද්ගල පාඩම කවුරු හරි ළමයට අවුලක් තිබ්බොත් විතරක් කරලා රෙකෝඩින් එකක් දානවා මම මේ කරන රිවිෂන් එකක් මම කරන රිවිෂන් එකක් දැන් අමාරුවේ වැටිච්ච උන්ට අමාරුවේ වැටිලා එන්නේ උන්ට රිවිෂන් එකක් මේ කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර අවුලක් තියෙනවා නම් කාට හරි මට මැසේජ් එකක් දාපන් මම කරලා රෙකෝඩින් එකක් දාන්නම් right හවුල් මම කරන්නේ දැන් පුතේ විභාගෙට එන විදියට සමාගම් මේ යන්නේ සමාගම් කරන්න මේ උගන්වන්නේ සමාගම් වලට සමාගම් සමීකරණ හවුල් ව්‍යාපාර මම කරන්නේ මේ නිෂ්පාදන පිරිවැය මොකද පොදු කාර්ය පිරිවැය ලේඛනය ආයෝජන තීරණ හරිද ඔන්න ඔයි සෙට් එකට මම කියන්නේ පාස් පේපර් එකට එන ප්‍රශ්න ටික තමයි මම කරන්නේ හරිද මොකද්ද මේ හරබැර ඕම කරන්නේ හරබැර කර ඉන්නේ ලවන්නේ නෑ බා හරිද ඊට පස්සේ මූලික සටහනොත් පොත් කරන්නේ පුතේ මේ පාස් පේපර් ටයිප් එකට මූලික සටහන් පොත් කරන්නේත් පාස් පේපර් ටයිප් එකට හරිද සාමාන්‍යයෙන් පාස් පේපර් කරනකොට තියරි ටික කොහොමද කවර් වෙනවා මේ කරන්නේ මේ ෂේ හදාගෙන යන්නේ මේ සමාගම් හදවන්න right ෂේ ඉවර වුණ ගමන් පුතේ ලීසින් පටන් ගන්නවා කල්බදු
හරි. දැන් එතකොට මේ BS ඉකෝන් වල අවුලක් තියෙනවා මොන ඔය විදිහට කරපන් මොකෝ මුලින් ඉඳන් කරන්න ගියොත් වැඩේ මේ අල වෙනවා. හරිද? ඒකක් තව එකක් මුලපාඩම් හද්ද බෝරින් නේ. එතකොට මේ මම දන්නේ එක එක වැඩ කරන විදිහ එකෙන් Tamanට ගැළපෙන විදිහට වැඩ කරන්න. මම කිව්වා කියලා මම නෙවෙයි පුතේ විභාග ලියන්නේ. මට හැමෝටම පුතේ හැම එකෙක්ටම පුතේ පාඩම් කරන විදියක් තියෙනවා. ඒ කියන්නේ මම පාඩම් කරන විදියට නෙමෙයි තව එකෙක් පාඩම් කරන්නේ. ඔබට ගැළපෙන විදිය හොයපන්. හරිද? මුලින් ඉඳන්ම පාඩම් කරන්න පුළුවන් නම් එහෙම පාඩම් කරන්න. මම කියපු විදිහට පාඩම් කරන්න පුළුවන් නම් එහෙම පාඩම් කරන්න. තව මොකක් හරි විදියක් තියෙනවා නම් ඔයාලට ගැළපෙන ඒ විදිහට පාඩම් කරන්න. තව එකක් තියෙන මේ සමහර දරුවෝට පැය 5ක් විතර එක දිගට වාඩි වෙලා පාඩම් කරන්න පුළුවන් යෝන් ඉන්නවා. හරිද? සමහර දරුවන්ට පැය 3යි පුළුවන්. සමහර එවුන්ට පැයයි එක දිගට. සමහර එවුන්ට පැය භාගයයි. හරිද? සමහර එවුන්ට පැය භාගයයි. හරිද? පැය 5ක් කරන්න පුළුවන් එකෙක් නම් පැය 5 පාඩම් කරපන්. හරිද? තව එකෙක් පැය 5ක් පාඩම් කරනවා කියලා බං. ඔබට පැයයි නම් පාඩම් කරන්න පුළුවන්. ඔබ පැය 5ක් එක දිගට පාඩම් කරන්න යන්න එපා පිස්සු කෙලිනවා. ඒ කියන්නේ මනෝ ගහනවා. ඒ කියන්නේ පුතේ ඔළුවේ හිත වෙනස් වෙනවා. පැය නම් පාඩම් කරන්න පුළුවන් පුතේ. පැය පාඩම් කරන්න. පැය නම් පාඩම් කරන්න පුළුවන් දවසට. පැයක් පාඩම් කරන්න එක දිගට. හරිද? හැබැයි හරියට කරන්න ඕන. පිස්සු කෙලින්න බෑ. සින්දු මතක් කර කර ඉන්න බෑ. ෆෝන් එකේ අනම්මනම් කොට කොට ඉන්න බෑ. හරියට පැය පාඩම් කරා. හරිනේ? විනාඩි 15ක විතර බ්‍රේක් එකක් ගන්න. නැත්තම් විනාඩි 15ක් ඇති හොඳටම. තව පැයක් පාඩම් කරන්න. හරිද? තව පැයක් පාඩම් කරන්න. ඊට පස්සේ ඕන්නම් උදේට කනෝනම් කන්න මොකක් හරි කරලා ඕන්නම් ඒත් විනාඩි 15ක් ඉන්න. විනාඩි 15 මදිම නම් විනාඩි 30ක් ඉන්න. ඊට පස්සේ තව පැයක් පාඩම් කරන්න. ඕකේ එෆෙක්ට්. හරිද? දැන් තව එකෙක් පැය 5ක් පාඩම් කරනවා කියලා ඔබ තියෙන හද්ද කුහකකමට උට තියෙන ඉරිසියාවට ඔබ පැය 5ක් එක දිගට පාඩම් කරන්න යන්න එපා. උඹට මනෝ ගහන්න. ඔබට පැය නම් පුළුවන් නම් ඔබේ පැය හරියට වැඩේ කරපන්. හරිද? ඊට පස්සේ විනාඩි 15ක බ්‍රේක් එකක් ගත්තා තව පැයක් පාඩම් කරා. එහෙම. මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ මගේ විදිය බං මට ගැලපෙන විදිය නෙවෙයි උඹට ගැලපෙන්නේ. ඔබ පාඩම් කරන විදිය මට ගැලපෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් A level ළමයට මම කියන්නේ මට සාමාන්‍යයෙන් උදේට හැරෙන්න බෑ බං ඔළුව රිදෙන්න ගන්නවා හීතලට. ඒ කියන්නේ අර ඔළුව බරයි. හරිද? මම කරේ බං උදේට නැගිටිනවා 6ට 6:00මාරට විතර. හරිද? නැගිටලා මං උදේට පැය 3ක් පාඩම් කරනවා. BS හරි ඉකෝන් හරි. හිතපන්කෝ මම 6ට පටන් ගත්ත 6:00මාරට පටන් ගත්තේ කියලා. 9:00මාර වෙනකොට පැය 3ක් ඉවරයි. එක දිගට පාඩම් කරනවා මම. හරිද? පැය 3ක්. ඔබ මේක දෙකට කඩා ගන්නවා එකමාරේව දෙකක් කඩපන්. මැදින් බ්‍රේක් එකක් තියාගෙන විනාඩි 15ක. ඊට පස්සේ ආයි මම දවල්ට කාලේ 1 ඉඳන් 4 වෙනකම් පාඩම් කරනවා. දැන් ඔන්න පැය 6යි. හරිද? ඊළඟට මම රෑ 6 ඉඳන් 9 වෙනකම් පාඩම් කරනවා. A level දවස්වල A level දවස්වල 6:00මාරේ ඉඳන් 9:00මාර වෙනකම් පැය 3යි. 4 1 ඉඳන් 4 වෙනකම් මේ හවස මේක උදේ මේ හවස. ආයි හැන්දෑවේ 6 ඉඳන් 9 වෙනකම් පැය 3යි. මම සාමාන්‍යයෙන් කරන්නේ බං මේකේ BS හරි ඉකෝන් හරි පාඩම් මේකේ හිතපන්කෝ BS කියලා. BS. හවසට සාමාන්‍යයෙන් නිදිමත හින්දා ගණන් හදනවා. හවස ටයිම් එක තමයි ගණන් හදන්න තියාගන්නේ. මේකේ ඉකෝන් හෝ BS. මෙතන BS පාඩම් කරා නම් මෙතන ඉකෝන් පාඩම් කරපන්. මෙතන ගණන් හදන්න තියාගන්න. සාමාන්‍ය මේ පැය එක මේ පැය 3 බං උඹට අනිවාර්යෙන් පැය 4ක් විතර යනවා. ඒකින්ද කොහොමත් හවසට ගණන් හදන්න තියාගන්න. මේට කලින් පුළුවන් නම් 12ට පටන් ගන්න පුළුවන් නම් පුතේ 12ට පටන් ගන්න. හරිනේ? වැදගත් දෙයක් හින්දා කිව්වේ නැත්තම් මේ මං කියන්නේ මේ පාඩම් කරද්දි මේ අනිත්‍යම පාඩම් කරනගෙන හිතන්න එපා. සාමාන්‍යයෙන් දැන් පන්තිවල එනවනේ බං ඔය සර්ලට කියන මම පැය 12ක් පාඩම් කරා. හරිද? මම පැය 5ක් මනෝ ගහලා ඉතිරි පැය 7 විතරයි හරියට වැඩ කරලා තියෙන්නේ. වැඩක් නැහැනේ. Tamanට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩ කරන්න. Tamanට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩ කරන්න මම මේ සමහරවම පැය 14ක් පාඩම් වැඩ කරනවනේ බං. පුළුවන් නම් වැඩ කරන්න
පුළුවන් ඒවුන් වැඩ කරපල්ලා. හරිද? ආයි ජීවිතේට ඒ ලෙවල් වලට මහන්සි වෙන්නේ නැහැ. මේක විතරයි අන්තිම ලාස්ට් chance එක. ජීවිතේට ආයි ඒ ලෙවල් එන්නේ නැහැ. ඒකින්ද පුළුවන් තරම් වැඩ කරපන්. හැබැයි එෆෙක්ට් එක වැඩ කරපන්. එෆෙක්ටිව් වැඩ කරපන්. ඒ කියන්නේ මොකද්ද? ඵලදායී ලෙස වැඩ කරන්න. හරිද? මට නම් පැය 14ක් පාඩම් කරන්න බෑ. මම එකම එක දවසක් කරලා තියෙන මට පට්ට ඔලුව කැක්කුමක් හැදුනා. හරිද? මට මාර විදිහට ඔලුව රිදෙන්න ගත්ත පැය 14ක් පාඩම් කළා. මට බෑ ඒ තම තමන්ගේ කැපැසිටි අනුව මට නම් බෑ පැය 14ක් පාඩම් කරන්න. මගේ විදිය මේක. පැය 9ක් වැඩ කරනවා. 6:00මාර 9:00මාර එකේ ඉඳන් 4 වෙනකම් 6 ඉඳන් 9 වෙනකම්. මම පැය 9යි. මට එතනින් එහාට බෑ වැඩ කරන්න. ඒ කියන්නේ මගේ කැපැසිටි එච්චරයි. තමන් තමන්ගේ කැපැසිටි අඳුර ගන්න හැමතිස්සෙම. හරිද? අනිත් එකම මෙහෙම පාඩම් කරනවා කියලා මෙහෙම පාඩම් කරන්න යන්න එපා. සමහර වෙලාවට මං හිටගෙන පාඩම් කරනවා. පුටුවේ එක දිගට වාඩි වෙලා ඉන්න බෑ. සමහර වෙලාවට ඇවිද ඇවිද පාඩම් කරනවා. හරිද? සමහර වෙලාවට ඇවිද ඇවිද පාඩම් කරනවා. හරිද? සමහර වෙලාවට කොලයක ලියලිය පාඩම් කරනවා. ඒ එක එක විදිය. ඒ හින්දා Tamanට ගැළපෙන විදියක් අරගෙන මේ වැඩ කරපන්. හරිනේ? හරි. මේ වැදගත් දෙයක් හින්දා කිව්වේ බං උඹලට තව අවුරුද්දයි පොඩි මාස ගාණක් තියෙන හින්දා. දැන් රත් වෙලා ඉන්නේ 2026 වුන් මුන්ට නිින්ද යන්නේ නැහැ බං. සිරාවටම මේ කන් කොහෙන් පටන් ගන්නද කියලා හිතෙන්නේ තේරෙන්නේ නැහැ සමහර වෙවුන්ට. සමහර වෙවුන්ට ස්ට්‍රෙස් වලට බෙහෙත් බොනවා. සමහර කොල්ලෝ ඉන්නවා සමහර කෙල්ලෝ ඉන්නවා ස්ට්‍රෙස් වලට බෙහෙත් බොනවා. ඒකින්ද කියන්නේ මේ දැන් මෙඳන් වැඩ කරපන්. සමහරවිට නිින්ද යන්නේ නැහැ. හරිද? සමහර වෙවුන්ට ගෑස්ටික්. හරිද? ඒකින්ද වෙලාවට කන බොන එක නම් හරියට කරන්න වෙලාවට. ඊට පස්සේ අනිවාර්යෙන් පැය 6ක් නිදාගන්න. නිින්ද වටිනවා. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පුතේ මොළේට රිලැක්ස් එකක් නැත්තම්. හරිද? මොළේට රිලැක්ස් එකක් නැත්තම් පාඩම් කරලා වැඩක් නැහැ. ඒක බං ඔළුවේ තියෙන්න. සමහර වෙලාවෙ ඉන්නවනේ බං පොඩි පොඩි පැය ගානේ පාඩම් කරන්නේ මේ පැය 12ක් පාඩම් එකේ පැය 12ක් කියපන්කො හිතන් පාඩම් කරන්නේ. මම පැය 12ක් පාඩම් කරනවා. අත මම පැය 12යි මම දවසටම වැඩ කරන්න පැය 8යි. පැය 8යි කියහන්කො. හරිද? මුට පැටිය බං මුට පේපර් වලට ලකුණු තියෙනවා. හරිද? මූ ඒ කියන්නේ බං අමු මනෝ ගහලා. මූ හරියට වැඩ කරලා නැහැ. හරිද? මූ බං කරන පැයට හරියට වැඩ කරලා. හරිද? පැය 8යි නම් වැඩ කරන්නේ මේ පැය 8 හරියට වැඩ කරලා. හරිද? ඒකින් හින්දා තමන් මේ අවධානයෙන් මොකද බං ફોකස් එක තියන් වැඩ කරපන්. හරිද බං? පැය ගණන් පුරවන්න යන්න එපා. කොට පුරවන්න යන්න එපා මං නම් කියන්නේ. ඒ ලෙවල් වල ළමයි කොට පුරවන්න යන්න බං. දවසට වැඩ කරපු පැය ගාන උච්චර කළද? මං ගැන පැය ගාන කොට පුරවන්න යන්න එපා. තමන් කරන වැඩේ ඉෆෙක්ටිව් කරන්න. හරිද? තමන් දන්නෝනේ තමන් කැපැසිටි මෙච්චරයි ඒ තරමට වැඩ කරපන්. හැබැයි කරන වැඩේ උපරිමයෙන් කරපන් ආයි තියන්න එපා මේ රිසල්ට් ආවට පස්සේ අපරාධ මම තව පොඩ්ඩක් වැඩ කරා නම් කියලා තරමට හිත වැටෙන්න එපා. අපරාධ තව චුට්ටක් තිබ්බා එහෙම එපා. තමන්ට පුළුවන් උපරිමයෙන් කරපන්. මම හැමදාම කියන්නේ ඒකයි. තමන්ට පුළුවන් උපරිමයෙන් කරපන් ආයි මේ අර පසුතැවිලි වෙන්න වැඩ කරන්න එපා. හරිනේ? ඊළඟට යම් පුතෝ මිලට ගැනීමක් යන්න.